ඉතින් ඔයාලට කොහොමද? මම හිතනවා ඔයාලා හැමෝම ගොඩක් හොඳින් සතුටින් පරිස්සමට ඇති කියලා. ඉතින් මං අද වීඩියෝ එක අරන් ආවේ මම මේ දවස්වල try කරපු එක product එකක් ගැන. මම හිතනවා මං වගේම මේ දවස්වල skin එක dry වෙලා ඉන්න කාට හරි කෙනෙක්ට මේ share කරන මගේ real experience එක වැදගත් වෙයි කියලා. ඉතින් ඒ නිසා තමයි මං අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේ දවස්වල මගේ skin එක ගොඩාක් dry වෙන්න හේතුව තමයි මේ දවස්වල තියෙන සීතල ගොඩක් වැඩි. ඒ නිසා තමයි මං හිතන්නේ මගේ ස්කින් එකට එහෙම වුනේ. ඉතින් මම ඒ නිසා එක ප්‍රොඩක්ට් එකක් try කරන්න ගත්තා. මං ගොඩක් හොඳට රිසර්ච් එකක් කරලා බලලා තමයි මේ ප්‍රොඩක්ට් එක ගත්තේ. මේ ප්‍රොඩක්ට් එකෙන් ඇත්තටම හොඳ රිසල්ට් එකක් තියෙනවා. මම දැනට යූස් කරන්න අරගෙන මාසයක් වගේ වෙනවා. ඉතින් ඒ මාසය ඇතුළත මට හම්බෙච්ච රිසල්ට් එක තමයි මම ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්න යන්නේ. මගේ එක බොටල් එකක් ඉවර වුණා. දැන් මගේ සෙකන්ඩ් බොටල් එක තමයි යන්නේ. ඉතින් අපි බලමුකෝ කොහොමද මගේ රිසල්ට් එක කියලා. මම ඔයාලට පෙන්නන්නම් වීඩියෝ එක අතරතුරේදී මොකක්ද මේ ප්‍රොඩක්ට් එක ඇප්ලයි කරලත් පෙන්නන්නම් කොහොමද ඇප්ලයි කරන්න ඕනේ හැමදේම මම කියලා දෙන්නම්. මම කරපු විදිහ ගැන. මේක මගේ රියල් එක්ස්පීරියන්ස් එක නිසා මේක කෙනෙක්ගෙන් තව කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරලා තියෙනවා නම් ඔයාලගේ එක්ස්පීරියන්ස් එකක් ෂෙයා කරන්න කියලා මම හරිම ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ දවස්වල තියෙන dry skin එකට මම හොයාගත්ත සොලියුෂන් එක මම දැන් පෙන්නන්නම්. මේක පොඩි ගාණක් තමයි වෙන්නේ. මේ තියෙන්නේ ඒ ලෝෂන් එක. නම Oralga skin lotion කියලා තමයි තියෙන්නේ. මම හිතනවා ඔයාලට පේන වැටුම් කියලා. ඉතින් මේ ලෝෂන් එක ගැන කිව්වොත් මේක ලංකාවේ ප්‍රොඩක්ට් එකක්. එතකොට මේකේ ග්ලිසරෝල්, එතිල් ඇල්කොහොල්, බොරෙක්ස් ඒ තුන තමයි ඉන්ග්‍රීඩියන්ට්ස් විදිහට තියෙන්නේ. වැඩිපුරම තියෙන්නේ ග්ලිසරෝල්. ඉතින් ඒ නිසා තමයි අපේ ස්කින් එකට හොඳ මොයිස්චර් එකක් හම්බෙන්නේ. මේක පාවිච්චි කරන්න ඕන විදිහ මෙයාලා සිංහලෙන් සහ ඉංග්‍රීසි වලින් දෙකෙන්ම මෙන්ෂන් කරලා තියෙනවා මේ විදිහට. එතකොට මේ තියෙන වගේ මිල වෙන්නේ රුපියල් 300ක්. දැක්කනේ මිල වෙන්නේ රුපියල් 300ක්. හරිම පොඩි ගාණක් තමයි වෙන්නේ. ඒ හින්දා ඔයාලා කවුරු හරි කෙනෙක් dry skin එක නිසා හරි අපහසුයෙන් ඉන්නවා නම් ඔයාලට මේක try කරලා බලන්න පුළුවන්. මේක මාරම හොඳයි. හරිනේ ඔන්න ප්‍රොඩක්ට් එක. මම මෙතන තියෙනවා ඔයාලා කැමති බලන්න ඕනම. හරි. මම මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරපු විදිය ගැන කිව්වොත් මම මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරේ මගේ night skin care routine එක. එතකොට මොහොම රූටින් එකත් මට හිතුණා මගේ ස්කින් එක ගොඩක් dry කියලා මම එතකොට පාවිච්චි කරේ. මෙන්න මේ මගේ ලෝෂන් එකත් එක්ක ඇඩ් කරලා තමයි පාවිච්චි කරේ. ඔයාලට මේ ලෝෂන් එක ඕන නැහැ. ඔයාලා කැමති ඔයා පාවිච්චි කරන ලෝෂන් එකක් එක්ක මේක try කරලා බලන්න පුළුවන්. මම පාවිච්චි කරේ මේ ලෝෂන් එකයි මේකයි දෙකම එකට තමයි මම පාවිච්චි කරේ. මම ඔයාලට දැන් පෙන්නන්නම් මම කොහොමද පාවිච්චි කරේ කියලා. මගේ ලෝෂන් එකෙන් මේ විදිහට ටිකක් ගන්න. මේක ඉවර වෙලා තියෙන්නේ මේ අය එකක් ගන්න ඕනේ. මේ ලෝෂන් එකට මෙල්ක් එක අරගෙන ඒකෙන් ඔයාලා ඩ්‍රොප්ස් කිහිපයක් දාගන්න පුළුවන්. මේ විදිහට මම ඩ්‍රොප්ස් කිහිපයක් දාගත්තා. මේක හරිම වතුර වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට දාගෙන මෙහෙම හොඳට මික්ස් කරගන්න. මේ මික්ස් කරාට පස්සේ පේනවා ඇතිනේ මෙහෙම තමයි මම මෙතන තියන්නේ. මම මෙතන හරිම පොඩි ප්‍රමාණයක් ගත්තේ. මෙහෙම මික්ස් කරලා ඔයාලට මෙහෙම ඇප්ලයි කරන්න පුළුවන්. හරිම හොඳ මොයිස්චර් එකක් තියෙනවා. තියෙන්නේ මම ඔයාලට පෙන්නන්නම්. මේ වගේ හොඳට මොයිස්චර් වෙනවා. ඉතින් මේක ඔයාට ඒ විදිහට පාවිච්චි කරන්න කැමති නැත්නම් මෙහෙම අතට ටිකක් අරගෙන මෙහෙම මික්ස් කරලා මෙහෙම නිකන් පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට හොඳට ඇඟට ඇබ්සෝබ් වෙනවා. හැබැයි මම නම් කැමති මේ ලෝෂන් එකක් එක්ක මෙහෙම මික්ස් කරලා පාවිච්චි කරන්න. ඒක මට හොඳයි කියලා හිතෙනවා.
මොකද මේ ලෝෂන් එකේ තියෙන මොයිස්චර් ගතියත් අපිට එනවනේ. ඒ නිසා. හරි. මේ විදිහට තමයි මම ඔරල්ග ලෝෂන් එක මගේ ඇඟට පාවිච්චි කරේ. ඉතින් මං තව දෙයක් කියන්නම්. ඔයාලට ගොඩාක් ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා නම් ඔයාලට මෙන්න මේ වගේ පෙට්‍රෝලියම් ජෙලි එකක් එක්ක මොකක් හරි බ්‍රෑන්ඩ් එකකින් ගන්න. මං ගාව තියෙන මේක. මේ වගේ පෙට්‍රෝලියම් ජෙලි එකක් එක්ක එකට මික්ස් කරලා මේක පාවිච්චි කරන්න පුළුවන්. මම මේ පෙට්‍රෝලියම් ජෙලි එක නම් මම තියාගෙන ඉන්නේ මගේ ලිප්ස් වලට පාවිච්චි කරන්න. හැබැයි ඔයාට ගොඩාක් ඩ්‍රයි ස්කින් එකක් නම් ඔයාට මේක try කරලා බලන්න පුළුවන්. මේ මොකද මේක ගොඩාක් හොඳ ප්‍රොඩක්ට් එකක්. මේ කාලයක් මගේ කකුල් ගොඩාක් ඩ්‍රයි වෙලා තිබ්බ මීට අවුරුදු ගානකට කලින්. එතකොට මම මේ ප්‍රොඩක්ට් එක ගැන දැනගෙන හිටියේ නැහැ. මම මේක පාවිච්චි කරා. මේකෙනුත් මට හොඳ රිසල්ට් තිබ්බා. මේක නම් මට ගාන මතක නැහැ දැන්. මම මේ ගොඩාක් කාලයකට කලින් ගත්ත එකක්. මම තාම පාවිච්චි කරනවා. මොකද ලිප්ස් වලට විතරක් පාවිච්චි කරන නිසා. ඉතින් ඔයගේ කකුල් පැලිලා තියෙනවා නම් ඒවටත් මේක යූස් කරන්න පුළුවන්. try කරලා බලන්න. ඉතින් මෙතන dry skin ගැන කතා කරන ඉඳලාට මේකත් එක්ක මේක එකට පාවිච්චි කරලා බලන්න පුළුවන්. මම දැන් මෙතන apply කරන්නේ නැහැ. මොකද මේ ඔයාලට පේනවා ඇති මේ වෙද්දිත් මගේ skin එක හොඳට moisture වෙලා තියෙන්නේ. ඒ හින්දා මම ආයෙ මුකුත් දාන්නේ නැහැ. හරි. දැන් මම කිව්වනේ මම මගේ බොඩි එකට කොහොමද මේ ලෝෂන් එක ඇප්ලයි කරන්න කියලා. මෙතනදී මම ඔයාලට තව එක ටිප් එකක් කියන්නම්. මම කරපු විදිහක් ගැන. ඔයා බොඩි එකට මොනවා ඇප්ලයි කරාද මේ ලෝෂන් එක හරි වෙන ඕනම දෙයක් ඔයා අනිවාර්යෙන් සතියට එක පාරක් හරි බොඩි ස්ක්‍රබ් එකක් කරන්න. ඒකට ඔයාලට නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් හරි එහෙම නැත්නම් කඩෙන් ගන්න මොකක් හරි ස්ක්‍රබ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඔයා බොඩි ලෝෂන් කොයි විදියට යූස් කරත් ඔයාගේ ඩ්‍රයි ස්කින් එක හරි ඔයාගේ නෝමල් තියෙන ස්කින් එකක හරි ඔයාගේ තියෙන මේ ඩෙඩ් ස්කින් සෙල්ස් අයින් වෙන්නේ නැත්නම් ඔච්චර ඔයා ලෝෂන් වලින් මොයිස්චර් කරන්න හැදුවත් වෙනවන්නේ නැහැ. ඔයා මේ ඔයාගේ මැරුණු සම අයින් කරගන්න ඕනේ. ඒ හින්දා ඔයාලා අනිවාර්යෙන් සතියකට සැරයක්වත් හොඳට ඔයාගේ ඇඟ ස්ක්‍රබ් කරගන්න. මෙහෙම සර්කියුලර් මොෂන්ස් වලට ඔයාලට හොඳට ස්ක්‍රබ් කරන්න පුළුවන්. මොකද එහෙම ස්ක්‍රබ් කරනවා නම් තමයි ඔයාගේ හැමට හොඳට ඔයා ගන්න ලෝෂන්ස් ඒ වගේ දේවල් ඇබ්සෝබ් වෙන්නේ. හරි. ඉතින් ඔය විදිහට තමයි මම මගේ ඩ්‍රයි ස්කින් එකට මේ දවස්වල ට්‍රීට් කරගෙන යන්නේ. ඉතින් මං කිව්වනේ මගේ මූණ ගොඩක් ඔයිලි කියලා. හැබැයි මගේ ඔයිලි ස්කින් එකත් මේ දවස්වල ටිකක් ඩ්‍රයි වෙනවා. ඉතින් ඒකට මම මූණට යූස් කරන එකක් පෙන්නන්නම්. මම මූණට යූස් කරන්නේ මෙන්න මේක. මං ඇලෝවෙරා ජෙල් කොහොමද පාවිච්චි කරනවා. ඉතින් මේ ඇලෝවෙරා ජෙල් එක හරිම හොඳයි. මේක නෙමෙයි ඔයාලට ඕනම ඇලෝවෙරා ජෙල් එකක් try කරන්න පුළුවන්. ඇක්නීස් තියෙන කෙනෙක් වුණත් ඔයාට ඇලෝවෙරා ජෙල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් ඇක්නි මාක්ස් එතකොට ඇක්නි හොඳ කරගන්න පුළුවන්. හැබැයි කියන්න ඕනේ මට මේක හැමතිස්සෙම පාවිච්චි කරන්න අමතක වෙනවා. මට නිකන් මොයිස්චර් වෙන්න ඕන වගේ කියලා හිතුනම තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මේ බ්‍රෑන්ඩ් එක වලට ඕන නම් මම පෙන්නන්නම්. මේ බ්‍රෑන්ඩ් එක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් මේක මට හොඳ හින්දා මම පාවිච්චි කරන්නේ. ඉතින් ඔය ටික තමයි මම කරන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. හැබැයි මම තව එක දෙයක් කියන්න ඕනේ. මේ ප්‍රොඩක්ට් එක මට හරි ගියාට සමහරවිට තව කෙනෙක්ට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා මට බැලලා කමෙන්ට්ස් වල දාන්න එපා. මේක හරියන්නේ නැහැ කියලා. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් try කරලා බලන්න. මොකද මේක ඇත්තටම හොඳයි. ඒ වගේම මම ගොඩාක් අයගේ රිවිව්ස් බැලුවා. ඒ රිවිව්ස් වල තියෙන ගොඩාක් හොඳ කමෙන්ට්ස්. එතකොට මම මේක Google search කරලා බැලුවා. ඒ හැමදේම කරලා තමයි මම ඔයාලට මේ වීඩියෝ එක අරන් ආවේ. ඒ කොහොම නැත්තත් මම මේක පාවිච්චි කරා මාසයක් තිස්සේ. එතකොට මගේ හස්බන්ඩ් පාවිච්චි කරා. එතකොට ඒකෙන් අපි දෙන්නටම හොඳ රිසල්ට් එකක් තිබ්බ හින්දා මම හිතනවා ඔයාලටත් අනිවාර්යෙන් මේක ගොඩාක් හොඳ වෙයි කියලා. ඉතින් එහෙනම් මම අදට ගිහින් එන්නම්.